ඉතින් කොහොමද ඕගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. Welcome to my YouTube channel. Hope you all are doing good. අද අපේ ගෙදර කවුරුවත්ම නැහැ. මම අද තනි වෙලා වගේ මට හිතුණා. ඒත් ඇත්තටම මම තනි වෙලා නැහැ. මට ඕගොල්ලන් ඉන්නවනේ. ඒ නිසා අද මට කියලා හදන කෑම එක ඕගොල්ලන්ත් එක්ක ෂෙයා කරමු කියලා තමයි මම හිතාගත්තේ. යමුද අපි කෑම හදන්න? මම නම් මස් මාළු එකට වඩා හරිම කැමති කරවල හාල් මැස්ස එහෙම. අද හාල් මැස්ස උයමු කියලා තමයි හිතාගත්තේ. මුලින්ම උයන්න කලින් ප්‍රෝග්‍රෑම් එකක් දාගත්තා. පරිප්පු එක නිවිති දාලා උයලා හාල් මස්සයි අලයි තෙල් දාමු කියලා තමයි හිතාගත්තේ. ඒකට අවශ්‍ය කරන ඔක්කොම ලෑස්ති කරලා පැත්තකට තියලා තිබ්බා. කෑම උයන්න උඩරින්ම වෙලා යන්නේ පැය භාගයයි වැඩිපුරම යනවා නම් පැයයි. ඒකේ ලොකුම කොටස තමයි ඒක ලෑස්ති කරන එක. උයන නෙමෙයි. උයන එක එච්චර අමාරු නැහැ. ඒක ලෑස්ති කරන එක තමයි අමාරුයි. ඒක තමයි මම මුලින්ම කරගත්තේ. දැන් නම් මට වැඩේ ලේසි. ටක් ගාලා උයා ගන්න පුළුවන්. මම නම් පොත් කියවන්න හරි ආසයි. තනියම ඉන්නකොට හුඟක් වෙලාවට පොත් කියවනවා. ඒත් දැන් නම් චුට්ටක් වෙලා නැහැ පොත් කියවන්න. බබාලාගේ වැඩ එහෙම ගොඩාක් තියෙනකොට පොත් කියවන්න වෙලාව නැහැ. ඒත් මම ඉස්සර හුඟක් පොත් කිව්වේ. රීඩ් කරුවා. පොත් රීඩ් කරනකොට අර ඒක ඉවර වෙනකන් පොත් මුළු බුක් එකම ඉවර වෙනකන් මට කම්මැලිකමක් නැහැ. මොනවා හරි වැඩක් ආවොත් ඒක ටක් ගාලා කරලා ඉවර වෙලා පොත කියන එක තමයි වැඩි. ඒක ඉවර වෙච්චෙන් පස්සේ තමයි මට රිලැක්ස්. එහෙම තමයි පිස්සුවෙන් වගේ තමයි ඉස්සර පොත් කියෙව්වේ. දැන් නම් එහෙමම පොත් කියවන්නේ නැහැ. එයා වෙලාව නැතිකම නිසා තමයි ඒ පොතක් හම්බ වුණොත් ඉන්ෂාල්ලා මම ආයෙත් රීඩ් කරනවා. අද අපේ ගෙදර අද නෙමෙයි ඊයේ අපේ ගෙදරට මහත්තයා අරන් ආවා නෙල්ලි. නෙල්ලි බෙහෙත් නෙල්ලි තමයි අරන් ආවේ. ඒක සුද්ධ කරලා මම ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඒක මම බ්ලෙන්ඩර් එකට දාලා ඒක ජූස් හදලා බොනවා. මම නම් සුගර් මොකුත්ම දාන්නේ නැහැ. ලුණු චුට්ටක් විතර දාලා තමයි ජූස් බොන්නේ. බබාලාට එහෙම දෙනවනම් සුගර් එක දාලා දෙන්න. ඇත්තටම හරිම රහයි. ඒක චුට්ටක් අයිස් එකට එහෙම දාලා බිව්වොත් ඒක කියලා වැඩක් නැහැ. ඒ ජන එච්චරටම රහයි. මම එහෙම සුද්ධ කරලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. සතියක් විතර එහෙම තියෙනවා. ඒක යාන්තම් පාට වෙනස් වගේ පෙනුනට ඒක ලොකු අප්සෙට් වෙලා නැහැ. ඒක හදලා බොන්න පුළුවන්. මම ඒක තම්බලත් බොනවා. ඒක තම්බල බොන එකත් ඒක හොඳ ගුණයක් තියෙනවා. බුක් රීඩින් කියලා කිව්ව ගමන් තමයි මට මතක් වුණේ මම ඉස්සර හරියට නවල්ස් බලනවා. නවල්ස් බලන එකේ මම වැඩිපුරම ආස කරන රයිටර් තමයි රමණීචන්ද්‍රන් කියලා. එයාගේ බුක් කියවන්න මම හරිම ආසයි. අපේ ගෙදර රණ්ඩුත් වෙනවා. අපේ අක්කගේ දුවල දෙන්නත් කියවනවා. අපේ අම්මා කියවනවා. අපි බුක් එකක් ආවොත් අපේ ගෙදරට කට්ටියම කියවලා තමයි ඒ බුක් එක රිටර්න් දෙන්නේ. එච්චරටම රමණීචන්ද්‍රන් බුක් කියනකොට පිස්සුවෙන් වගේ තමයි අපි කියවන්නේ. එච්චරටම ආසයි. එයාගේ ස්ටෝරීස් එහෙම ඒක කියලා වැඩක් නැහැ. එච්චරටම හරි ලස්සන ස්ටෝරීස්. අර හිතට පුදුම රිලැක්ස් එකක් තමයි තියෙන්නේ. ඒක
කියවනකොට. ඒක ඒ නවල්ස් කිව්වහම ආදරේ අනිත් එක self confidence එහෙම ඔක්කොම මෙන්ෂන් කරලා තමයි එයා ලියන්නේ. මෙතන දේවල් කට්ටියව මගේ සබ්ස්ක්‍රයිබර් ඉන්නවනම් ඒගොල්ලන් පුළුවන් නම් රමණී චන්ද්‍රන් ස්ටෝරි එකක් කියවලා බලන්න. ඇත්තම කියනවනම් ඒක හොඳම ස්ටෝරිස් වර්ගයෙන් තමයි මම නම් ඒක දාලා තියෙන්නේ. එයාගේ ස්ටෝරිස් හරිම ලස්සන ස්ටෝරිස්. මම එයාගේ ඔක්කොම කියවලා තියෙනවා. අලුතින් ආව ඔක්කොම කියලා තියෙනවා. පරණ එකත් කියවලා තියෙනවා. සමහර නවල්ස් ටික මම 20-25 වගේ කියලා තියෙනවා බුක් එක. ඒ කියන්නේ ඒක බෝරින් නැහැ. ඒ නිසා එහෙම කියලා ඒක අර අපේ ජීවිතේ වගේ වෙලා තියෙන්නේ. දැන් නම් කියවන්නෙම නැහැ, මට වෙලාවකුත් නැහැ. ආසයි පුළුවන් නම් දවසට ආයෙත් ස්ටෝරි එකක් කියලා බලන්න ඕනේ. බලමු. මම එයාගේ පොතක් කියවනොත් ඔයගොල්ලන්ට ෂෙයා කරන්න. එදා කෑම එහෙම කාලා දවල්ට චුට්ටක් නිදාගත්තා. හවස් වෙද්දි කට්ටියම ගෙදරට ආවා. හවසේ ඒගොල්ලන්ට දවල් උයපු එක එපා, මොනහරි රොටි මොනහරි හදමු කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා හරි කියලා ටක් ගාලා ඒක ඉතුරු වෙච්ච එක හාල් මැස්ස තෙල් දාපු එක විතරක් මම ෆ්‍රිජ් එකට දාලා පරිප්පු එක චුට්ටක් හීට් කරලා තිබ්බා. ඊට පස්සේ අනිත් වෙනත් කරියක් තිබුණ ෆ්‍රිජ් එකේ ඒකත් අරන් චුට්ටක් හීට් කරලා ගත්තා. ඒකට රොටි තමයි ආයෙත් හැදුවේ. රොටි එහෙම කාලා වේල පහින් එදා නම් චුට්ටක් නිදාගත්තා. හවස මම නිදාගත්තට ඒත් එදා චුට්ටක් වේල පහින්ම නින්ද ආවා. එදා බබාලා ඉගෙන ගත්තෙත් නැහැ. සෙල්ලම් කර තමයි හිටියේ පොඩි දෙන්නා. මමත් චුට්ටක් ඒගොල්ලන් වැරියා. හරියට එදා මම ෂූට් කරනකොට සෙනසුරාදා. අනිත් දවසේ ඉස්කෝලේ නිවාඩුනේ ඉරිදනේ. ඒ නිසා මම එච්චර තද කරුව නැහැ. හරි කියලා ඒගොල්ලන් රිලැක්ස් එකේ තිබුචාවි කියලා අරලා මම එදා රිලැක්ස් වුණා. ඒක තමයි වෙනස. අපේ ගෙදර දැන් පුරුදු වෙලා තියෙන රොටි හදනවා නම් ඒක ඔනියන්, green chili, උඹලකඩ, අනිත් එකේ බිලිංගා, ලුණු ඔක්කොම දාලා බ්ලෙන්ඩර් එකේ හරියට බ්ලෙන්ඩ් කරලා එක සම්බෝලයක් වගේ හදලා ගන්නවා. පුදුම රහයි. දවසට ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ මම ඒක. ඒ සම්බෝලේ සරට හදලා ඒකත් එක්ක රොටි කාලා ඊපස්සේ ඉඟුරු දාපු ප්ලේට් එකක් බිව්වොත් අනේ කියලා වැඩක් නැහැ. එච්චරටම රහයි. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මම මේ රෙසිපි එක අරන් එන්නම් දවසට. අපේ ගෙදර රොටි හදනවා කියන්නේ හුඟක් අමාරුම වැඩ. ඇයි දන්නවද? මටයි මහත්තයටයි ආටම පිටි. අපේ දුවලට පුතාලට ගෝදම්ම රොටි. ඒ කියන්නේ පාන් පිටි. ඒකෙන් තමයි ඒගොල්ලන්ට හදන්න ඕනේ. අනිත් එක සමහර කට්ටියට පොල් දාන්න ඕනේ. සමහර කට්ටියට පොල් දාන්න එපා කියනවා. ඒ පොල් කිරි වලින් හදන්න කියලා. එහෙම ගොඩාක් කට්ටිය ගොඩාක් අදහස් දෙනවා. ඒක ඔක්කොම හදනකොට මම නිකන් ටෙන්ෂන් වෙනවා. ඒත් කොහොම හරි හදනවා පුළුවන් විදිහට. අද නම් මම යන්න ඕන වෙලාව හරි. ආයෙත් අනිත් වීඩියෝ එක එනතුරු ඕගොල්ලන් සතුටින් ඉන්න.